My name is Vanu. ඒක තමයි මේ චිත්‍රපටයේ නම. හැබැයි මගේ නම කවුරුත් දන්නවා. රොඩ්නි. නමුත් මේ චිත්‍රපටයේ මගේ නම රාජු. එතකොට අපේ බන්දු සමරසිංහ මහත්මයා තමයි ප්‍රධාන චරිතය. ඒ නිසාම ඉතින් සමහරවිට හිතුවක් වෙන්නේ නැති. My name is බන්දු කියලා දාන්න නැත්තේ. ඔහුගේ නම මේ චිත්‍රපටයේ තියෙනවා. මේක අපේ සිනමාවේ හොඳ හාස්‍යජනක අවස්ථාවක් කියලා අපිට හඳුන්වලා දෙන්නට පුළුවන්. කොහොමද මේ චිත්‍රපටය සුරංග දි අල්විස් අපේ ආදරණීය සහෘදයා ඔහු සමග එකතු වෙලා වැඩ කරන මුල්ම අවස්ථාව මේක මම. ඉතින් මේ බොහොම සහෘද ලීලාව මට කියපුවාම මේ චිත්‍රපටය සම්බන්ධයෙන් ඉතින් මම පිටපතක් බලලා බොහොම සතුටින් කැමැත්ත ප්‍රකාශ කරනවා. තරුණ අධ්‍යක්ෂකවරයෙක් හොඳ දෙයක් කරන්නට උවමනාව තියෙනවා. ඉදිරි කාලයේ ඔහුගේ කාලය කියන මට හඳුන්වන්න පුළුවන්. තව දේවල් කරන්න ශක්තිය ධෛර්යය තියෙන සහෘද අධ්‍යක්ෂකවරයෙක්. සහ උට පාරම්පරික උරුමයක් තියෙනවා. සාධ්‍යයන් කියන මහා දයවන්ත සංගීතඥයා ඔහුගේ පියා. ඉතින් ඒ හුරුවත් එක්කම සුරංගමල්ලි මේක කරන වෙලේ හොඳ රිද්මයක් තියෙනවා. ලස්සන හාස්‍යයක් තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒක අපේ සිනමා ලෝලින්ට හොඳ අත්දැකීමක් වෙයි. ටයිටල් ඇවිලි ඇදවැටීම් එකිනෙකා හඳුනා ගන්න තියෙන පහසුතාවයන් රැවටිලි මේ ඔක්කොම මේ චිත්‍රපටයේ තියෙනවා. ඉතින් යම්කිසි උසස් මට්ටමක හාස්‍ය ගෙනෙන බුරුට දඟලන ඒවා විතරක් නෙමෙයි සිද්ධි මාලාවත් එක්ක හාස්‍ය මතුවෙන බොහෝ අවස්ථාවන් මේ චිත්‍රපටයේ තියෙනවා. ඒ නිසා hina වෙන්න කැමති බොහෝ සිනමා ලෝලින්ට මේක හොඳ චිත්‍රපටයක් වේවි. My name is බන්දු. ඒ වුණාට මගේ නම රාජ්. සුරංග මහත්මයාගේ දෙවන චිත්‍රපටය තමයි My name is බන්දු. පළවෙනි චිත්‍රපටය රාජහෝරු. ඒ චිත්‍රපටයේ මම ගන්න දායකත්ව වුණා. මේ චිත්‍රපටයේ My name is බන්දු චිත්‍රපටයේ සුරංග මහත්මයා මට අමුතුම චරිතයක් දීලා තියෙනවා. මා මෙතෙක් සිනමාවේ නොකරපු ටෙලිනාට්‍ය සිනමාවේ මම නොකරපු චරිතයක් කොහොමද මෙලෙස දිසන අභියෝගයක් මට මොකද විලන් චරිතය දුෂ්ටි කියන්නේ මම කපු මහත්තයෙක්. හැබැයි මේ සම්ප්‍රදාය කපු මහත්තයා නෙමෙයි. මේ කපුවාගේ තියෙන්නේ නිකන් අමුතුම කියන්නේ දුෂ්ට චරිතයක් කපුවා කියන්නේ එයාට කරපු අකටුත කමකට ඔහුගෙන් පලි ගන්න මේ කපුවා ලොකු විපර්යාසයක් කරනවා. ඒක ඉතින් මම කිව්වොත් වෙන්නේ චිත්‍රපටියේ සම්මාසල බලන්න නැති ගන්න. ඒක හින්දා සම්මාසල අනිවාර්යෙන් බලන්න ඕනේ. මේ සුරංගල්ලි මහත්මයාගේ මේ My name is චිත්‍රපටියේකට හිතුව මම මේ දුෂ්ටෙක් පුරුෂයන් අපේ ඒකත් විශේෂයි. මොකද මම මේක කලින් දුෂ්ට චරිත කරලා නැහැ. මේක ඉතින් මගේ පහසෙන් දුන දුෂ්ටෙක් විදිහට මම ඉන්නේ. මම හිතන්නේ සම්මාසල බලලා ඒක තීරණය කරයි. මොකද මේ ඇම්බරෙන් My name is බන්දු. ඒ චිත්‍රපටයේ වැඩ කටයුතු කරන ගමන් තමයි අපි මේ සම්බන්ධ වෙලා ඉන්නේ. ඒ චිත්‍රපටෙත් මට ලැබිලා තියෙන මුදලාගේ චරිතය. ධනසිරි කියලා මහා විශාල වට්ටක් බංගලාවක් අයිති මුදලාගේ. ඒ ඉන්නේ මුදලාගේ දුවලා දෙන්නට තමයි මේ කසාද හොයන්නේ. ඒක බොහෝම වැදගත් චරිතයක්, බොහොම බැලුම් චරිතයක්. ඒකට නම්බුකාරකම දැනුගත්කම ඒක ඉස්මතු වෙලා තියෙන චරිතයක්. මම හිතනවා මගේ මේ සුරංග ඉතින් සම්පූර්ණ මේ මං ගැන ඔයාලා බලලා යාගේ තියෙන ඥානය අවබෝධයෙන් තමයි මේ චරිතෙ මට පාගන්නේ. ඉතින් මම හිතනවා මගේ ඒ චරිතය මම උපරිම ඉෂ්ට කරලා ඉන්නේ. අද මම මේක මේ පවුල්ලේ චිත්‍රපටයක්. පවුලේ හැම කෙනෙකුටම එකට ඉඳලා බලන්න පුළුවන් ලොකු බාල මාළු හැම කෙනෙකුටම එකට ඉඳලා බලන්න පුළුවන් චිත්‍රපටයක්. ඉතින් මම ආරාධනා කරනවා මේ හැම කෙනෙකුටම ඇවිල්ලා චිත්‍රපටය බලන්න. මේක ලස්සන චිත්‍රපටයක්. My name is බන්දු. මම ධනසිරි මුදලාගේ. මොකද නෑ ඉතින් මේ වගේ දැවැන්ත චිත්‍රපටයක් සඳහා මාව සම්බන්ධ කරගත්තු අපේ
සුලංග දාලිස් මහත්මයාට ස්තුතිවන්ත වෙනවා මුලින්ම මේ චිත්‍රපටය ගැන කතා කරොත් මේ චිත්‍රපටයේ මයිනිවිස් බන්දු මම හිතන්නේ මේකේ ලංකාවේ අග්‍රගණ්‍ය රංගන ශිල්පී වෙන බන්දු සමසිංහ මහත්මයා ප්‍රධාන චරිත රඟපානවා ආයුෂ්මන්ත සහෝදර ලංකාවේ නැෂ්මන්තය ලංකාවේ අග්‍රගණ්‍යම කැමරා අධ්‍යක්ෂකවරේ එතුමා මේ කැමරා අධ්‍යක්ෂණය කරනවා ඉතින් මේ හොඳ චිත්‍රපටයකට රඟපාන අවස්ථාව ලැබීම මම නැවතත් ස්තුතිවන්ත වෙනවා සුලංග දාලිස් මහත්මයාට ඔහුගේ දෙවෙනි චිත්‍රපටයයි මේකත් සුපර් හිට් එකක් වෙන ලංකාවේ යන ෆිල්ම් චිත්‍රපටයක් වෙනවා. ඉතින් මේක අධ්‍යක්ෂකවරයා බවට පත් වෙන සුලංග දාලිස් ඔහුමට හමු වෙන්නේ පළවෙනි වතාවට. ඉතින් ඔහුගේ අධ්‍යක්ෂණය තමයි සුන්දර සරල අධ්‍යක්ෂකවරයෙක් කියලා කියන්නට ඕනේ. හැබැයි සරලතාවය තුල ගැඹුරු බවකුත් තියෙනවා කියලා කියන්නට ඕනේ. ඔහුට හොඳ නිර්මාණයක් බිහි කරන්නට කියලා මට හිතෙනවා. ඉතින් මම හිතන්නේ ඔහු සුන්දරව හා කිසිම කලබලයකින් තොරව ඔහුට ආටිස්ට්ලාගෙන් අවශ්‍ය උපරිම දක්ෂතාවය ඔහු නෙලා ගන්නවා කියලා කියනවා. ඉතින් හොඳ අධ්‍යක්ෂකවරයෙක් කියලා කියනවා, නිහතමානී අධ්‍යක්ෂකවරයෙක් කියලා කියන්නට ඕනේ. ඒ වගේම ඔහුගේ මෙහෙයුම මේ තාදීශිෂ්ටයි කියලා කියන්නටත් ඕනේ. my name is බන්දු කිව්වහම බන්දු. කවුද මේ බන්දු? ඔව් බන්දු සමරසිංහ අයියා. ඔහු තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය කරන්නේ, ප්‍රධාන චරිතය කරන්නේ. මම ඉතින් අතට ගත්තාම ප්‍රවීණ නළු නිලියන් සමග බොහොමයක් මම හිතන්නේ ගොඩාක් ප්‍රවීණ නළු නිලියන් සමග තමයි මට අද දවසේදී රූපද කිරීම වලට එදින් ලැබලා තියෙන්නේ. ඉතින් ඔහුගේ ලබන්න තියෙන අත්දැකීම් ඔහුගෙන් ඉගෙන ගන්න තියෙන දේ බොහෝයි කියලා මම හැමතිස්සෙම විශ්වාස කරනවා. ඉතින් මේකෙදි මගේ චරිතය සංජු මම හිතන්නේ මට නංගි කෙනෙක් ඉන්නවා අංජු කියලා. මේ අංජු ගත්තාම දෙන්න දෙවිදියක්. ඉතින් මම ටිකක් තැම්පත් ඒ වගේම ටිකක් දඟයි කියලා කියමු. ටිකක් දඟ නැති එහෙම චරිතයක්. ඉතින් මම විවාහ වෙන්න හදනවා. ඉතින් මම විවාහ කරගන්න වෙනවා කෙනෙක්. විවාහගෙන ඊට පස්සේ මම විවාහ කරගෙන කොළඹ ගෙනියනවා. ඒතර ටික චිත්‍රපටිය ආවට පස්සේ නැත්නම් කිව්වොත් වැඩක් නැති වේවි. අපි මෙහි my name is බන්දු මගේ 85 වෙනි රංගන චිත්‍රපටිය මම සන්තෝෂ වෙනවා මේ වෙලාවේ මේ චිත්‍රපටිය රංගපාන්න ලැබීම. සුරංගල්විස්ගේ දෙවෙනි අධ්‍යක්ෂණය ඉතින් බොහොම ආදරෙන් රංගපාන චරිතයක් වුණා. මම ආස කරපු චරිතයක් මට ලැබුණා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේ චිත්‍රපටිය අති සාර්ථක වෙයි කියලා. හේතුව මගේ එන්න තියෙන රූගත වෙන එකම චිත්‍රපටිය my name is බන්දු. මගේ රසික රසිකාවයන්ට මම හිතන්නේ මේ චිත්‍රපටිය අතිශයින් කුතුහලය ගෙනෙන චිත්‍රපටියක්. අනිත් එක තමයි හරිම සන්තෝෂෙන් සහෝදර ශිල්පීන් එක්ක මේ රූගත කිරීම කෙරෙනවා. මුන්දන්නක වැඩක් වෙන්න පුළුවන්. සර් ඉක්මනට පණ තියෙනවා පොලිසියට ගෙනියන්න. සෝරි. බොහොම දක්ෂ කලාකරුවන් රසක් කාර්මික ශිල්පීන් සුවිශේෂ කාර්මික ශිල්පීන් පිරිසක් එක්ක මේ චිත්‍රපටිය රූගත කිරීම කරන්න මට ලැබීම හරි වාසනාවක්. දේශීය සිංහල සිනමා චිත්‍රපටි කර්මාන්තයේ අනාගතය සඳහා පූජා කරන්න පුළුවන් චිත්‍රපටියක් my name is බන්දු. මුළු ලෝකෙම රසික රසිකාවියන්ට මා රංගපාන චිත්‍රපටියක් අලුතෙන්ම තියෙනවා නම් ඒ තමයි my name is බන්දු. මම මේ වෙලාවේ මගේ සියලුම ශිල්පීන් ඇතුළු මෙම චිත්‍රපටියේ සම්බන්ධ මේ චිත්‍රපටිය වෙනුවෙන් දුක් විඳින මේ චිත්‍රපටිය වෙනුවෙන් මහන්සි වෙන සෑම කෙනෙකුටම ගරු කරන ගම අපේ රංගනයේ හරියාකාර රැගෙන මේ චිත්‍රපටියේ නිෂ්පාදනයට උරදීලා මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණයට උරුදුම් සුරංගල්විස් නැමැති බොහොම යෞවන සුන්දර අධ්‍යක්ෂකවරයාට මගේ ආදරණීය සුබ පැතුම්. මේ මුළු ලෝකෙම ඉන්න මට ආදරය කරන රසික රසිකාවියන්ට වාසනාවක් වේවා. මේ චිත්‍රපටිය නරබලා ඔයගොල්ලෝගේ සිත් සතන් සතුටු කරගෙන
දොරපටව සමග මේ චිත්‍රපටය එකට ඉඳගෙන නරඹන්න පුළුවන් වැදගත් සුන්දර අහිංසක සතුටු වෙන්න පුළුවන් টপ ක්ලාස් ෆිල්ම් එකක් My Name is Pandu. සෙට් එකේ ඉන්නකොට වෙලා යනවා තේරෙන්නේ නැහැ. ඒ වගේම තව බොහොම සුළු දින ගානකින් මුළු චිත්‍රපටය නිර්මාණය කරලා ඉවරයි. කාර්මික ශිල්පීන් ගැන කිව්වොත් චිත්‍රපටයේ කැමරා ශිල්පියා ලංකාවේ අග්‍රගණ්‍ය ශිල්පීන් 3 දෙනෙක් ගත්තොත් ඒ 3 දෙනා අතර ඉන්න ආයුෂ්මත් එක්ටිආරච්චි, මගේ සහාය අධ්‍යක්ෂකවරයා නිම්ෂාන් වීරකොඩි, ඒ වගේම නදීෂ ඩයස්, වේශ නිරූපණය කරන චාමර නිරෝෂන්, සුරේන්ද්‍ර ප්‍රතාපගේ ඇඳුම් නිර්මාණ ශිල්පියා, ඒ වගේම සංස්කරණ ප්‍රවීණ ජයරත්න, සංගීතය මගේ පියා, මගේ තාත්තා කරත් ඇල්විස්, ඒ වගේම මේකේ සෙසු හැම කෙනෙක් මට උදව් කරපු හැම කෙනෙක්ටම මම වෙලාවේ බොහොම ස්තුතිවන්ත වෙනවා. චිත්‍රපටයේ තියෙන්නේ නාටාමිලා කණ්ඩායමක්, නාටාමිලා කට්ටියක් තමන්ගේ අරමුණ කරා යන ගමනක්. ඉතින් මේකේ තියෙන යම් සිද්ධි බොහොම සංවේදී, නමුත් ඇත්ත සිද්ධි තියෙනවා බොහෝ විට. චිත්‍රපටයේ පුරාවටම හාස්‍ය උපදවන්න මම උත්සාහ කරනවා. මගේ ප්‍රථම නිර්මාණය රජවරු වගේම මේ චිත්‍රපටය සාර්ථකව නිම කරන්න මම උත්සාහ කරනවා. ඒ වගේම ප්‍රේක්ෂකයන්ට මේ වෙලාවේ අවශ්‍ය කරන වින්දනය මේ චිත්‍රපටය තුලින් ලබා දෙන්න උත්සාහ කරනවා. චිත්‍රපටයේ රංගන ශිල්පී ගැන කිව්වොත් බන්දු සමරසිංහත් එක්ක රොට්නි වර්ණකුල, අනුෂා දමයන්ති, පුෂ්ප සුමනසේකර, ඒ වගේම අපේ රොයි ඩිසිල්ලා, මාක් සැම්සන්, ඒ වගේම තව ගත්තොත් ප්‍රේමදාස ඉතානගේ, ආරිසින ගමගේ අසලු ජනප්‍රිය වුණේ වගේම අලුත් ශිල්පීන් ජීවනයේ කපානවා. ඒ අතර සමන්තරංග මායාදුන්න, සමන් පද්ම කුමාර් වගේ අලුත් ශිල්පීන් කපානවා.